සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ සියලුම දෙනාව CLK සිනිමා YouTube නාලිකාව තුළට. ඉතින් යාළුවනේ ඔන්න අද මං ලස්සන TV සීරීස් එකක් අරන් ආවා. ඉතින් මේ TV සීරීස් එක තමයි 2015 වසරේ නිකුත් වූ Daredevil කියන TV සීරීස් එක. Marvels TV සීරීස් බලලා තියෙන කෙනෙක් නම් අනිවාර්යෙන් දන්නවා මේ Daredevil කියන TV සීරීස් එක මොන වගේ TV සීරීස් එකක්ද කියලා. ඉතින් අපි වැඩි කතා බහක් නොකොට යමු පළවෙනි එපිසෝඩ් එකේ මොකක්ද වෙන්නේ කියලා කෙටියෙන්ම දැනගන්න. ඒ වගේ මතක් කරනවා ඔයාලා කැමති නම් මේ වගේ TV සීරීස් movies ඔයාලා ගාවටම ගෙන්න ගන්න. එහෙනම් අනිවාර්යෙන් මගේ YouTube නාලිකාව subscribe කරගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු පළවෙනි එපිය පැත්තට. ඉතින් පළවෙනි එපිසෝඩ් පටන් ගද්දිම ඔයාලට බලා ගන්න පුළුවන් එක්තරා මිනිහෙක් කලබලයෙන් වගේ ඇක්සිඩන්ට් එකක් වුණු තැනට දුවගෙන එනවා. ඉතින් මේ දුවගෙන ආවට පස්සේ එයා දකිනවා තමන්ගේ ළමයා එතන හැප්පිලා වැටිලා ඉන්නවා. නමුත් යාළුවනේ තමන්ගේ ළමයාට පිටින් හානියක් නැහැ. ඉතින් මෙතන තෙල් ටැංකි වගේක් තමයි වැටිලා තියෙන්නේ. ඒ කියන්නේ තෙල් බැරල් වගේ. ඉතින් මේ තෙල් බැරල් හින්දා මේ ළමයාගේ ඇස් වලට ගොඩාක් හානි සිද්ධ වෙනවා. ඉතින් හානි සිද්ධ වුණාට පස්සේ මේ ළමයාගේ පෙනීම නැති වෙනවා. ඉතින් යාළුවනේ මෙතනින් පස්සේ අපි අවුරුදු ගාණක් ඉස්සරහට අරන් යනවා. දැන් මේ ළමයා ලොකුයි. ඊට පස්සේ අපිට සීන් එක පෙන්වන්නේ ගෑනු ජාවාරම් කරන ජාවාරම් කරුවන් පිරිසක්. ඒ ගෑනු ළමයින් කීප දෙනාව බලන්නේ වාහනේ ඇතුළට දාගන්න හදද්දිම පළු පටියක් ඇස් දෙකට බැඳගත්තු මිනිස්සෙක් ඇවිල්ලා මේ ජාවාරම් කරුවන් ඔක්කොටම හොඳටම ගහලා මේ ගෑනු ළමයි පිරිසව බේර ගන්නවා. ඉතින් පසුදින උදෑසන එළබෙනවා. ඉතින් යාළුවනේ මේ ඉන්නේ අපේ කතාවේ ප්‍රධාන වීරයා. ඒ කියන්නේ මැටි. ඉතින් මැටි කියන්නේ ඇස් පේන්නේ නැති ඩයල් එකක්. ඉතින් මැටි තමයි අර ගොඩාක් කාලයකට කලින් අර මහපාරේ වැටිලා හිටපු පුංචි ළමයා. ඉතින් යාළුවනේ මැටිගේ යාළුවගෙන් කෝල්ලයක් එනවා හදිසි වැඩකට ඉක්මනට එන්න කියලා. ඉතින් යාළුවනේ මේ මැටිට ඇස් පේන්නේ නැති වුණාට මැටිගේ යාළුවයි දෙන්නම නීතිඥවරයන්. ඉතින් යාළුවනේ ඊට පස්සේ අපිට සීන් එක පෙන්නනවා ගෑනු කෙනෙක් පිහියක් අතේ තියාගෙන මිනිස්සෙක්ව මරලා දාලා තියෙනවා කාමරයක. ඉතින් එතනට පොලිසිය එද්දින් ඒ ගෑනු කෙනා කියනවා මම නෙමෙයි මේක කරේ කියලා. ඉතින් යාළුවනේ ඒ ගෑනු කෙනාව ඒ පොලිසියෙන් අත්අඩංගුවට ගන්නවා. ඊට පස්සේ අපේ මැටිගේ යාළුවා යනවා මේ ගෑනු කෙනාගේ නීතිඥවරයන් විදියට මේ ගෑනු කෙනාගෙන් ප්‍රශ්න කරන්න. ඉතින් යාළුවනේ මේ ගෑනු කෙනා මේ දෙන්නට කියනවා ඔය දෙන්න මගේ නීතිඥයන් විදියට ආවත් මං ගාව ඔය දෙන්නට දෙන්න සල්ලි නම් නැහැ කියලා. ඉතින් යාළුවනේ අපේ මැටි කියනවා අපි මිනිස්සුයෝ විදියට එකිනෙකාට උදව් කරගමු කියලා. ඉතින් යාළුවනේ මේ ගෑනු කෙනාගෙන් විස්තර අහද්දීන් කියනවා මේ ගෑනු කෙනයි ඒ පිරිමි කෙනයි එකම සයිට් එක තමයි වැඩ කරලා තියෙන්නේ. ඉතින් මේ දෙන්න ගොඩාක් කල් ඉඳන් අඳුරන්නේ. ඉතින් මේ දෙන්න කොහොම හරි ආශ්‍රය කරලා දවස් දෙක තුනකින් මේ එකක් බොණ්ඩ යනවා එක්තරා ස්ථානයකට. ඉතින් එතනදී මේ ගෑනු ළමයා බීම 3ක් බීලා තියෙනවා. ඉතින් මේ බීම 3 බීවට පස්සේ මේ ගෑනු ළමයාට එතනින් එහා මතක නැහැ. ඊට පස්සේ කෙලින්ම සිහි ඇවිල්ලා තියෙන්නේ අර මිනිස්සයා මැරිලා කාමරේ ලේ පිරාගෙන ඉද්දි. ඉතින් යාළුවනේ මේ ගෑනු ළමයා මැටිට කියනවා මම මේ මිනිහ මරුම කරේ නැහැ. අනේ කරුණා කරලා මාව මේකෙන් බේරලා දෙන්න මාව විශ්වාස කරන්න කියලා. ඊට පස්සේ මැටි කියනවා අපි ඔයාව විශ්වාස කරනවා කියලා. ඉතින් යාළුවනේ එදින රාත්‍රියේම මේ ගෑනු කෙනාගේ හිර කූඩුවට පොලිස් ඇඳුමෙන් ඇඳගත්තු මිනිහෙක් රිංගනවා. ඉතින් රිංගලා මේ ගෑනු කෙනාව මරන්න තමයි හදන්නේ. ඉතින් යාළුවනේ මේ ගෑනු කෙනා නිදාගෙන ඉඳින් මෙයාගේ බෙල්ල හිර කරලා මරන්න හදද්දිම මේ ගෑනු කෙනා තමන්ගේ අතෙන් මෙයාගේ ඇහැට ඇනලා තුවාල කරලා මෙයාගෙන් බේරිලා හයියෙන් කෑ ගහනවා. ඉතින් ඔතනින් පස්සේ පහුවදා උදෑසන එළබෙනවා. ඉතින් අපේ මැටිගේ යාළුවයි මේ කාරණේ දැනගත්තට පස්සේ ෂණිකව ඇවිල්ලා මෙයාව හිරෙන් නිදහස් කරන්න කියලා ඉහළ නිලධාරීන්ගෙන් ඉල්ලනවා. ඊට පස්සේ යාළුවනේ මෙයාලා කොහොම හරි අර ගෑනු කෙනා ගාවට ගිහිල්ලා අයිත් ප්‍රශ්න කිරීම ආරම්භ කරනවා. ඉතින් ඔය ප්‍රශ්න කරන වෙලාවේ මේ ගෑනු කෙනා කියනවා මගේ ජීවිතයට හානියක් සිද්ධ වෙන්න යන්නේ ඒ හානිය හින්දා ඔය දෙනාගේ ජීවිතේ අනතුරේ දාගන්න ඕනේ ඒක හින්දා මේකෙන් ඈත් වෙලා ඉන්න කියලා. ඉතින් යාළුවනේ මැටි කෙලින්ම කියනවා මං ඔයාව ආරක්ෂා කරනවා ඔයා අද ඉඳන් මගේ ගෙදරට වෙලා ඉන්න මාත් එක්ක කියලා. ඉතින් යාළුවනේ දැන් මේ ගෑනු ළමයාගේ වගකීම මැටි බාර ගන්නවා.
ඉතින් යාළුවනේ දැන් මැටි මේ ගෑනු ළමයාව ගෙදර අරන් යනවා. ඉතින් ගෙදර අරන් ගියාට පස්සේ හොඳටම තෙමිලා තමා මේ ගෑනු ළමයයි මැටි එන්නේ. ඉතින් මේ ගෑනු ළමයා ගොඩාක් සීතලෙන් හින්දා මේ ගෑනු ළමයා මැටිගෙන් ෂර්ට් එකක් ඉල්ලනවා. ඉතින් මැටි අන්දයිනේ. ඉතින් මැටි මේ ගෑනු ළමයාට ෂර්ට් එක දුන්නට පස්සේ ඒ ගෑනු ළමයා මැටි ඉස්සරහම එයාගේ උඩ ඇඳුම ගලවලා ෂර්ට් එක ඇඳ ගන්නවා. ඉතින් යාළුවනේ ඊට පස්සේ මේ ගෑනු ළමයා මැටිගෙන් අහනවා ඔයා පොඩි කාලේ ඉඳන්ම අන්ධයිද කියලා. ඊට පස්සේ මැටි කියන්න පටන් ගන්නවා එයා අවුරුදු 9න් තමා මේ වගේ සිද්ධියක් හින්දා අන්ධ වුණේ කියලා. ඊට පස්සේ අපේ මැටි මේ ගෑනු ළමයාගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නේ තමා මෙයා ඝාතනය කරා කියපු පුද්ගලයා ඝාතනය කරලා මෙයාව කවුරු හරි මේකට පැටලුවානේ. ඉතින් මේ පටලපු අය මෙයාව මරන්න හදන්නේ ඇයි? ඉතින් මේ මරන්න හදන්නේ මෙයා ගාව මොකක් හරි වැදගත් සාක්ෂියක් තියෙන හින්දා. මැටි අහනවා ඒ සාක්ෂිය මොකද්ද? ඉතින් ඔයා මට ඇත්ත කියන්න. ඔයා ගාව මොකක් හරි ලිපිගුණ වගේක් තියෙනවද කියලා මැටි අර ගෑනු ළමයාගෙන් අහනවා. ඉතින් මේ ගෑනු ළමයා කියනවා මං ගාව ලිපිගුණ වගේක් තිබ්බා. ඒක අපේ සයිට් එකේ ලොක්කා ආපහු ගත්තා කියලා. ඒ ලොක්කා ඒ ලිපිගොනු ටික අරගෙන කම්පියුටර් වලින් ඒ ලිපිගොනු මගලා දැම්ම කියලා අපේ මැටිට මේ ගෑනු ළමයා කියනවා. ඉතින් යාළුවනේ මෙතනින් පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් මැරකල්ලියක්. ඉතින් මේ මැරකල්ලිය තමා මේ ගෑනු ජාවාරම් කරුවන් සෙට් එක. ඉතින් මේ කට්ටියට දෙන්නෙක් ඇවිල්ලා කියනවා එයාලා ගෑනු ළමයි ටිකක් ජාවාරම් කරන්න හදද්දිම කළු වෙස් මුහුණක් දාගත්තු මිනිස්සෙක් ඇවිල්ලා එයාලට හොඳටම ගහලා මේ ගෑනු ළමයින්ව බේරගත්තා කියලා. ඊට පස්සේ එතන ඉන්න ලොක්ෙක් විස්තර අහනවා මේ වෙස් මුහුණ දාගත්තු මිනිස්සයාගේ හැඩරුව ගැන. ඊට පස්සේ අපිට සීන් එක යන්නේ මැටිගේ ගෙදර නැවතිලා ඉන්න ගෑනු ළමයා ගැන. ඉතින් මැටි නිදිය ගත්තට පස්සේ මේ මැටිගේ ගෙදර නැවිතිලා හිටපු ගෑනු ළමයා මැටිගේ ගෙදර දොර ඇරගෙන හොරෙන්ම වෙනත් නිවසකට යනවා කිසියම් දෙයක් අරන් එන්න. ඉතින් යාළුවනේ මැටි නිදාගෙන හිටියට මැටිට සද්දය ඇහෙනවා. ඉතින් මැටිත් මේ පිටිපස්සේ හොරෙන් යනවා. ඊට පස්සේ යාළුවනේ මේ ගෑනු කෙනා ඒ ගෙදරට ගිහිල්ලා එක්තරා ස්ථානයකින් ප්‍රොසෙසරයක් වගේ දෙයක් හොරෙන් ගන්නවා. ඉතින් යාළුවනේ ඔය හොරෙන් ගද්දිම වෙනත් මිනිස්සෙක් පිටිපස්සෙන් ඇවිල්ලා මේ ගෑනු කෙනාට හොඳටම ගහනවා. ඊට පස්සේ ඒ ගහතින් මේ මනුස්සයා පීයක් ඇදලා මේ ගෑනු කෙනාට අනින්න හදද්දිම අර වෙස් මුහුණක් දාගෙන ඉන්නේ කළු පටියක් බැඳගෙන මිනිස්සෙක් අන්න ඒ මිනිස්සයා ඇවිල්ලා මේ මිනිස්සයාට හොඳටම ගහලා මේ ගෑනු කෙනාගෙන් ප්‍රොසෙසරේ අරගෙන යන්න යනවා. ඉතින් පසුදින උදෑසන එළපෙනවා. ඉතින් පසුදින උදෑසන අපේ මැටිගේ ගෙදර මැටිගේ යාළුවයි අර ගෑනු ළමයයි එකට ඉඳගෙන කෑම කනවා. ඉතින් යාළුවනේ ඔය ගමන් මැටිගේ යාළුවා අහනවා මේ ගෑනු ළමයාගෙන් ඔයාව බේරගත්තු වෙස් මුහුණක් දාගත්තු මිනිස්සයව අඳුරගන්න බැරි වුණාද කියලා. ඉතින් මේ ගෑනු ළමයා කියනවා එයා මොනවා වුණත් හොඳ මිනිස්සෙක් එයාව මට අඳුරගන්න බැරි වුණා කියලා. ඉතින් යාළුවනේ මේ මැටි තමා මේ වෙස් මුහුණක් දාගත්තු අద్භූත මිනිස්සයා. ඉතින් කවුරුත් දන්නේ මේ මැටි කියලා. ඊට පස්සේ මැටි කෑම කාලේ ඉවරනාට පස්සේ මැටි යනවා තමන්ගෙම කියලා හොරෙන් හදාගත්තු ජිම් එකකට. ඉතින් මේ ජිම් එකට ගිහිල්ලා මෙයා පුහුණුවීම් සිද්ධ කරනවා. ඉතින් යාළුවනේ ඔතනින් පස්සේ පළවෙනි එපිය අවසන් වෙනවා. එහෙනම් යාළුවනේ සියලුම දෙනා මේක රස විඳනනම් අනිවාර්යෙන් subscribe කරගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් හෙට දෙවෙනි එපියෙන් හමු වෙන තුරු මම අදට ඔයාලගෙන් සමුගන්නවා. සියලුම දෙනාට සුබම සුබ දවසක්.